ස්විච් ඕපන් බලන්න. ස්විච් ඕපන්. කොහමද නෙමෙයි බං. කෙලින් කරලා ගහපන්. හරි. උන් දෙතුන් පාරක් පිඹලා ගැහුවා නම් ආයේ යනවා බං. මේ බයිලා ගහන්න නැතුව ගිහලා තෙල් ටිකක් අරන් එන්නනේ. යන්න. පයින් නෑ මේකේ. ගුණා කියන මරන්නේ. අර කඩේ බලමු. ඕක අරන් වරෙන්. හොඳට තියෙනකම් පැදලා දෙන්නම්කො සම්මුවේ. අර කන්තෝරුව ගාව චම්පයි කඩේ තියෙන්නේ. එයා ගාව ඕන වෙලාවක තෙල් තියෙනවා. එනම් ඒ පෙරණි ඔබ ගිහිල්ලා තෙල් භාගයක් අරන් වරෙන්කෝ. ඈ හොඳේ කානේ. මේ මුදලාලි මේ වතුර ටිකක් බොන්න පුළුවන්ද? එන්න. මේ අම්මපා මේවා හදපු එවුන්ට වතුරෙන් දුවන්න හැදුවා නම් එන ගහනවා. ඡේ. මුදලාලි මේ අර ඊශ්‍රායල ඉරාන යුද්ධෙත් මේ ඉවර වෙන පාටක් නෑ නේ. යුද්ධේ කියද්දිනේ මටත් මතක් වුණේ. ඔය තේකොලින් මේ ගෝලි වලට තෙල් දෙන්නේ නැහැ. චම්පණන් මොහරි ක්‍රමයකට ගන්නව ඇති. හැබැයි විකුණන්නේ හොරාට. ඒ කියන්නේ ඉතින් මේ මං වගේ කාඩේ ගියත් නම් කොහොමද හම්බෙන එකක් නෑ නේ. මොන වගේ අයට දෙන්නේ මුදලාලි? ඔය නම්බුකාර මේ වැද්දගත් උසස් පෙනුමක් තියෙන අයට තමයි දෙන්නේ. මෙතන ඉතින් එහෙම කෙනෙකුට ඉන්නේ මං විතරනේ. මේ ඔය යතුරු එහෙම තියලා යන්න එපා. හැමතැනම බයිසිකල් හොරු ඉන්නවා. එන පුතේ යතුරු ගනින්. යතුරු ගත්තට වැඩක් නැහැ. හොරු යතුරු කපාගෙන එන්නේ. මේ එහෙනම් පුතේ උඹ බයිසිකලයට නැගලා මේ හැන්ඩල් එක හොඳට තද කරලා අල්ලගෙන හිටපන් මං එනකම්. හරිද? එහෙම හරියන්නේත් නෑ. මේ ඊයේ පෙරේදා අයිතිකාරයන් නැගලා හිටියා. හොරා පිටිපස්සේ නැග්ගා. බෙල්ලට පිහිය තිබ්බා. ස්ටාර්ට් කරපන් කිව්වා. මිනිහත් එක්ක අරන් ගියා. ඔව් මගේ අම්මේ. එනම් මේකක්වත් හරියන්නේ නෑ. පුතේ මම බයිසිකලේ අරගෙනම යන්න. උඹ මෙතෙන්ට වෙලා හිටපන්. හා. අයියා ගිනිගෙඩි දෙයියනේ. හෙලෝ ගාලාමි කොහෙද? කිට්ටෝ මේ පෙට්‍රෝල් හොයා ගන්න හම්බුන්නේ මං වලව්වට ආවා. මේ එතකොට මේ මම උඹත් ඉතින් ගෙදර ඵලයන්. ගාලාමි ඉතින් මේ බස් එක යන්නවත් මගේ අතේ මේ සතයක්වත් නැහැ. අර මුදලාලිත් මේ කඩේ වහලා මේ වෙලටද කොහෙද ගියා මම මේ බෝක්කුවක් උඩ ඉන්නේ අප්පා. මෙහෙම කරහන්කෝ පෙට්‍රෝල් ඉවරුණු බයිසිකලයක් හොයාගෙන ඒක තල්ලු කරගෙන වරේ. ඒක මාර සැපක් තියෙන්නේ බං.